දවස් 10න් ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් බිල්ඩ් අප් කරන රියල් ජර්නි එකේ 4 වෙනි දවස අද. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හෝම් බිස්නස් එකක් විදියට ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් ස්ටාර්ට් කරද්දී ඔයාලට මොනවද අවශ්‍ය වෙන ඉක්විප්මන්ට්, සොෆ්ට්වෙයාර්ස්, ප්ලගින්ස් මෙන්න මේ වගේ මොන වගේ දේවල්ද ඔයාලට අවශ්‍ය වෙන්නේ කියන එක තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා කලින් වීඩියෝස් බලලා නැත්නම් අනිවාර්යෙන් ගිහින් බලන්න. ක්ලෝතින් බ්‍රෑන්ඩ් එක බිල්ඩ් අප් කරන process එකේ ඉතුරු දවස් 6ක් බලන්න අනිවාර්යෙන් මාව ෆලෝ කරලා තියාගන්න. හරි. ටී-ෂර්ට් බිස්නස් එකක් ගෙදරදී පටන් ගන්න අපිට මොනවද ඕන කරන ඉක්විප්මන්ට්. ඔයාලට මේ හෝම් බිස්නස් එක පටන් ගන්න මුලින්ම අවශ්‍ය කරන්නේ DTF print කරන්න heat press machine එක. මේ machine එක use කරලා තමයි ඔයා මේ print කරගන්න DTF ස්ටිකර්ස් ටික මේ ඔයාගේ ටී-ෂර්ට් එකට තියලා ප්‍රෙස් කරගන්න. සාමාන්‍යයෙන් මාකට් එකේ රුපියල් 70000 ඉඳන් ඉස්සරහට DTF machines තියෙනවා. ඔයාලට කැමති price එකකට price range එකකට හොඳ product එකක් බලලා තෝරගන්න පුළුවන්. එක එක sizes print කරන්න පුළුවන්. example එකක් විතර A3 size එක print කරන්න පුළුවන් ඒවා. A2 size print කරන්න පුළුවන් ඒවා. A4 size මෙන්න මේ වගේ වෙන වශයෙන් වූ sizes print කරන්න පුළුවන් heat press machine තියෙනවා. ඔයාට ඔයාගේ business එකට ගැලපෙන heat press machine එකක් ඔයා අනිවාර්යෙන් තෝරගන්න. ඉතින් මම මෙතනදී තෝරගත්තේ A3 heat press machine එකක්. මම used machine එකක් තමයි අතරම මිලදී ගත්තේ. මම ඒක මිලදී ගත්තේ ikman.lk වෙබ්සයිට් එක හරහා. ඉතින් ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාට ඉතාමත් ලේසියෙන් heat press machine එක මිලදී ගන්න පුළුවන්. ඔයාට heat press machine එකත් එක්ක ඔයාට අනිවාර්යෙන් මිලදී ගන්න වෙනවා ඔයා heat press කරද්දී use කරන sheet එකක්. ඉතින් මේ sheet එකෙන් තමයි ඔයාගේ මේ plain t-shirt එක heat press කරද්දී ඔයාගේ t-shirt එක පිච්චෙන එක වළක්වා ගන්න. ඉතින් තව ඔයාට ඕන කරනවා අනිවාර්යෙන් desktop එකක් හරි laptop එකක් හරි. මොකද ඔයා designing වැඩ කරගන්න ඕන. ඉතින් මේ වගේ වැඩවලට ඔයාට අනිවාර්යෙන් computer එකක් අවශ්‍ය කරනවා. ඔයාට mobile phone එකනුත් කරන්න පුළුවන්. ඉතින් මම suggest කරන්නේ මොකක් හරි computer එකක් හරි laptop එකක් හරි තිබ්බොත් ඒක ඇත්තටම ඔයාට වටිනවා ඔයාගේ ඉස්සරහා වැඩවල. වෙබ්සයිට්ස් අතින් ගත්තොත් ඔයාට Pinterest use කරන්න පුළුවන්. ඔය DTF designs හොයාගන්න මොනවා හරි graphics හොයාගන්න. ඔයාට ඉතාමත් ලේසියෙන් මේ Pinterest කියන වෙබ්සයිට් එක use කරන්න පුළුවන්. pinterest.com කියන වෙබ්සයිට් එක තමයි මම personally use කරන්නේ. ඉතින් මම දවස් 10න් කරන හින්දා තමයි Pinterest එක use කරන්නේ. ඔයාට හොඳ graphic designer කෙනෙක් ඉන්නවනම් නැත්නම් ඔයාට graphic design පුළුවන් නම් ඔයාට graphic drawings පුළුවන් නම් ඔයා අනිවාර්යෙන් ඔයාගේම own design එකක් කරගන්න. ඒක මම recommend කරනවා. හැබැයි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා Pinterest එකේ ලස්සන design එකක් බලලා ඒ ලස්සන design එක අරගෙන හොඳ quality out එකක් උත් ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒ step එක තමයි මේ videos වලින් කියලා දෙන්නේ. ඔයාට vectorizer.ai කියන website එකත් use කරන්න පුළුවන්. අපි හිතමුකෝ ඔයා Pinterest එකේ මොකක් හරි image එකක් ගත්ත කියලා. ඒ image එක vectorizer.ai එකට දාලා vector image එකක් විදිහට convert කරගන්න පුළුවන්. vector image එක කියන්නේ සාමාන්‍යයෙන් අපි තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔයාගේ අර Pinterest එකේ තියෙන low quality image එක ඔයාට high quality විදිහට convert කරගෙන PDF එකක් විදිහට හරි SVG file එකක් විදිහට හරි එහෙම නැත්නම් JPEG එකක් විදිහට හරි download කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකටත් පොඩි subscription මොදලක් අය කරනවා. ඔයාට website එකට ගිහිල්ලා vectorizer.ai කියන website එකට ගිහිල්ලා ඔයාට ඒ subscription එක buy කරාට පස්සේ ඔයාට unlimited download කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් Pinterest එකෙන් ගත්තට පස්සේ හැමතිස්සෙම backgrounds ඉතුරු වෙලා තියෙනවා. ඉතින් vectorize කරාට පස්සෙත් ඒ background එක ඒ විදිහටම තියෙනවා. ඔයාට canva.com එක use කරලා ඉවරලා මේ vector කරගත්තු images ටික Canva එකට දාලා ඔයාට ඒ backgrounds remove කරලා resize කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ tools ටික තමයි ඔයාට අනිවාර්යෙන් මේ clothing business එකක් කරද්දී වැදගත් වෙන්නේ. හරි අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් ඉස්සරහට තව වීඩියෝස් 6ක් මේ series එකේ එන තියෙනවා. ඒ වීඩියෝස් ටික බලන්න මාව follow කරලා තියාගන්න.